අයිබෝන් ළමයි. ඉතින් අදත් මම ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරන් ආවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ගොඩක් විශේෂ දෙයක්. ඒ තමයි සම පැහැපත් කරගන්න විදිහ. ඉතින් සම පැහැපත් කරගන්න අපි ගොඩාක් දේවල් පාවිච්චි කරනවා. අපි ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවා. එක එක සප්ලිමන්ට් පාවිච්චි කරනවා. එතකොට හෝම් මේඩ් රෙමිඩීස් පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් පාරිභෝගිකයන් විදිහට අපි පැහැපත් වෙන්න පාවිච්චි කරනවා. ඉතින් සම පැහැපත් කරගන්න එක ගත්තොත් මේ සම්බන්ධව ගොඩාක් අපි බ්ලීචින් ක්‍රීම්ස් පාවිච්චි කරන කට්ටියත් ඉන්නවා. මොන වුණත් කමක් නැහැ, බ්ලීචින් ක්‍රීම් එකක් හරි කමක් නැහැ අපි සම පැහැපත් කරගන්න කියලා බලාපොරොත්තු වෙන කට්ටියත් ඉන්නවා. ඉතින් මේක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඉතින් අපේ සම පැහැපත් කරගන්න අපි හරි විදිහට අපිට සයිඩ් ඉෆෙක්ට් එකක් එන්නේ නැතුව පැහැපත් කරගන්න විදි තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පෞද්ගලිකව ඔයාලට මොන ක්‍රම හොඳයිද කියලා බලලා ඔයගොල්ලන්ට ඒව තෝරගන්න පුළුවන්. ඉතින් මාකට් එකේ ප්‍රොඩක්ට් එකක් ගනිද්දී උනත් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් යම් කිසි උපදේශක් මේ වීඩියෝ එකෙන් හම්බෙන උපදේශ වලින් ඔයගොල්ලන්ට අදාළ ප්‍රොඩක්ට්ස් කොහොමද ගන්න කියලා ඔයගොල්ලන්ට හොඳ දැනුමක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලෝ මුලින්ම මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් YouTube එකේ ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි ගොඩාක් skin care සම්බන්ධව ඒ වගේම cosmetic හදන්නේ කොහොමද manufacturing සම්බන්ධව ගොඩාක් videos දානවා. ඉතින් මේව බලලා ඔයගොල්ලන්ටත් ගෙදරදීම business එකක් උනත් start කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් අපිට like එකක් දෙන්න. අපේ courses වලට join වෙන්න කැමති නම් අපේ SN Beauty Academy එකේ තියෙන courses වලට join වෙන්න කැමති නම් අපේ WhatsApp number එකට message එකක් දාලා courses වලට join වෙන්නත් පුළුවන්. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් ළමයි සම පැහැපත් කරගන්න අධ්‍යයන ගොඩක් තියෙනවා. සමහර අපි මාකට් එකේ ප්‍රොඩක්ට්ස් ගන්නකොට ස්කින් ග්ලෝවිං ප්‍රොඩක්ට්ස් කියලා තියෙනවා. ස්කින් ලයිට්නින් ප්‍රොඩක්ට්ස් කියලා තියෙනවා. ස්කින් වයිට්නින් ප්‍රොඩක්ට්ස් කියලා තියෙනවා. ඉතින් මේ තුනම එකයිද කියලා කිව්වොත් නැහැ. මේ තුනක්. ඉතින් ගොඩක් වෙලාට ස්කින් බ්‍රයිට්නින් නැත්නම් ස්කින් ග්ලෝවිං ප්‍රොඩක්ට් කියලා ඔයගොල්ලෝ මාකට් එකේ ගන්න ප්‍රොඩක්ට් පාවිච්චි කරාට ඔයගොල්ලෝ ගොඩාක් සුදු වෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රොඩක්ට්ස් නිෂ්පාදනය කරලා තියෙන්නේ ඔයාලගේ සාමාන්‍ය සම ඔයගොල්ලෝගේ නැචරල් ස්කින් එකේ මොනවා හරි ඩිස්කලරේෂන්ස් තියෙනවා නම් පොඩ්ඩක් අවුවට ගිහිල්ලා ඔයගොල්ලෝගේ කළු වෙලා තියෙනවා නම් අන්න ඒ දේවල් රිමූව් කරලා ඔයගොල්ලෝගේ තියෙන සම ලස්සනට ග්ලෝවිං විදියට පෙන්වන්න තමයි මෙන්න මේ බ්‍රයිට්නින් නැත්නම් ස්කින් ග්ලෝවිං කියන ප්‍රොඩක්ට්ස් මේ කැටගරි ප්‍රොඩක්ට්ස් නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට ඔයාගේ තියෙන සමේ පැහැ එහෙමම තියලා ග්ලෝනස් එකක් ඔයගොල්ලෝගේ තියෙන ඒ ඩිස්කලරේෂන්ස් විතරක් අයින් කරගන්න නම් ඔයගොල්ලන්ට මාකට් එකේ තියෙන ස්කින් බ්‍රයිට්නින් ප්‍රොඩක්ට්ස් නැත්නම් ඔයගොල්ලන්ට ස්කින් ග්ලෝවිං ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ප්‍රොඩක්ට්ස් වල ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ ඇසිලික් ඇසිඩ්, ඇල්ෆා බුටින් වගේ ඉන්ග්‍රීඩියන්ට්ස්. එතකොට කොචික් ඇසිඩ් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ගොඩක්ම අඩු ප්‍රමාණ වලින් තමයි මේවා ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඉතින් වයස් කාණ්ඩ ගත්තොත් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අවුරුදු 18ට වැඩි කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන 18ට වැඩි කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඔයාලට ගොඩාක්ම suitable products තමයි මේ skin brightening products කියනවා. මොකද ලොකු skin brightening කරනවා කියලා ලොකු dosage දාපු products වලට යන එක ඔයගොල්ලෝගේ මේ තරුණ සමට ඒ තරම් සුදුසු නැහැ. මොකද ඔයගොල්ලෝ මේ කාලේ තමයි ඔයගොල්ලෝගේ සම පොඩ වර්ධනය වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගොඩාක් සැර ingredients මේ කාලේ ඔයගොල්ලෝගේ සමට දුන්නොත් එහෙම පසුකාලීනව ඉක්මනට ඔයගොල්ලෝගේ සම වයසට යන්න පුළුවන්. ඔයගොල්ලෝගේ වයසට වඩා ශරීරය ඇතුලේ තියෙන organs වලට වඩා සම මුලින්ම වයසට යන්න පුළුවන්. ඉතින් ඒ වයසට යන එකේදී ඔයගොල්ලෝගේ සම රැලි වැටෙන්න පුළුවන්. වියලි බවක් ඇති වෙන්න පුළුවන්. pimples, pigmentations මේ වගේ දේවල් ගොඩාක් ඉක්මනට අඩු වයසෙම එන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් මේ දේවල් ගැන පරිස්සම් වෙන්න ඕනේ whitening products. ඒත් සම පැහැපත් කරන products ඔයගොල්ලෝ මාකට් එකේ ගනිද්දී. ඊළඟ දේ තමයි ගොඩක්ම මේ supplements. අපිට whitening supplements තියලා capsules ගොඩාක් දැන් මාකට් එකේ තියෙනවා. vitamin C capsules තියෙනවා. මේ වගේ ගොඩාක් capsules තියෙනවා. ඉතින් මේවා ශරීරයේ ඇතුළට ගිහිල්ලා අපේ melanin production එක. ඉතින් melanin වල තමයි ඇත්තටම අපේ skin එකේ color එක තියෙන්නේ. අපි හැම කෙනාගේම එක unique color එකක් තියෙනවා. ඉතින් මේ color එක ඇත්තටම තියෙන්නේ මෙන්න මේ melanin කියන එකේ. ඉතින් melanin සමේ පාට විතරක් නෙවෙයි අපි අවුවට ගියාම අපේ සම ආරක්ෂා කරන්නත් මෙන්න මේ මෙලනින් ගොඩක් උදව් වෙනවා. ඉතින් මෙලනින් එක්ක ඔයගොල්ලෝ වැඩ කරද්දී ඔයගොල්ලෝ සම පැහැපත් කරගන්න යද්දී ගොඩක් පරිස්සම් වෙන්න ඕන ඔයගොල්ලෝ ගන්න ප්‍රොඩක්ට්ස් ගැන. මොකද මෙලනින් වලට ලොකු බාධාවක් ඇති වුණොත් ඒකේ ප්‍රොඩක්ෂන් එකට ලොකු බාධාවක් ඇති වුණොත් ශරීරයේ ගොඩක් ඔයගොල්ලෝගේ සමේ ලොකු වෙනස්කම් දැක ගන්න පුළුවන් වෙනවා. ගොඩක් රෑෂස් වගේ දේවල්, පිග්මන්ටේෂන්ස් වගේ මේ වගේ ගොඩක් දේවල් දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකත් එක්ක ගනුදෙනු කරද්දී ගොඩක් පරිස්සමෙන් තමයි ඔයගොල්ලෝ ප්‍රොඩක්ට්ස් පාවිච්චිට ගන්න වෙන්නේ. ඔයගොල්ලෝ ඒ වගේ කැප්සියුල්ස් පාවිච්චි කරනවා නම් ඔය විටමින් C කැප්සියුල්ස්, ඒ වගේ කැප්සියුල්ස්
ඩොක්ටර් කෙනෙක් කන්සල්ටන්ට් කරන්නේ නැතුව ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්නේ නැතුව ඔයගොල්ලෝ ඒ වගේ කැප්සූල්ස් ගන්නවා නම් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද කෙනාගෙන් කෙනාට තමන්ගේ ශරීරය ඇතුලේ තියෙන රෝග, එතකොට ඔයගොල්ලෝගේ බර උස මේ දේවල් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඔයගොල්ලෝගේ සෞඛ්‍ය පුරුදු මේ දේවල් ගොඩක් වෙනස්. ඉතින් ගොඩක් හොඳම දේ ඔයගොල්ලෝ කැප්සියුල් එකක් වගේ ශරීරයේ ඇතුළට මොනවා හරි දෙයක් බොනවා නම් ඒක ડોක්ටර් කෙනෙක් කන්සල්ට් කරලා බොන එක තමයි ගොඩක්ම හොඳ. ඒ වගේම විශේෂයෙන් කියනෝනේ විටමින් C කියන්නේ යම් ප්‍රමාණයකට විතරයි ශරීරයට ගන්න ඕනේ. ඕනෙවට වඩා ඔයගොල්ලෝ ශරීරයට ලොකු ඩෝසේජ් එකක් එකපාර ගත්තොත් මේකේ ගොඩක් සයිඩ් ඉෆෙක්ට්ස් ඔයගොල්ලන්ට පසු කාලීනව ඇති වෙන්න පුළුවන්. ඔයගොල්ලෝගේ අක්මාවේ ප්‍රශ්න, ඒ වගේම යූරින් ප්‍රශ්න මේ වගේ ගොඩක් දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම කැප්සියුල් එකක් ගනිද්දී ડોක්ටර් කෙනෙක් කන්සල්ට් කරලා ඔගොල්ලෝ ගන්න එක ගොඩාක් හොඳයි. එහෙම නැත්නම් ඔගොල්ලෝ නිකම්ම මාකට් එකේ විකුණන කැප්සූල්ස් එකක් දැන් ගොඩාක් ෆේක් ප්‍රොඩක්ට්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ ෆේක් ඒවා අරගෙන සමහර වෙලාවට අඩු මුදලට ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් කියලා ෆේක් ප්‍රොඩක්ට්ස් විකුණන කට්ටිය ඉන්නවා. ඉතින් ක්‍රීම් එකක් වගේ නා ඔයගොල්ලෝ ගාලා සම ඩැමේජ් වුණාට පස්සේ ඒක මොන හරි කළා රිකවර් කරගන්න පුළුවන්. නමුත් ශරීරයේ ඇතුළට දෙනකොට ඒකේ සයිඩ් ඉෆෙක්ට් එක එතකොට එන්නේ නැහැ. පසු කාලීනව තමයි ඔයගොල්ලෝගේ ශරීරයේ ඇතුළේ තියෙන ඕගන්ස් වල මේ අවයව වල ඒ ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් ඒ දේවල් ගන්නවා නම් තරුණ ඔයගොල්ලෝ ගොඩාක් පරිස්සම් වෙන්න සම පැහැපත් කරගන්න කියලා ශරීරයේ ඇතුළේ තියෙන මේ අවයව ඩැමේජ් කරගන්න එපා. ඉතින් ඊළඟ දේ තමයි අපි ස්කින් ලයිට්නින් කියලා ප්‍රොඩක්ට්ස් ඔයගොල්ලෝ දැකලා ඇති මාකට් එකේ තියෙනවා. ඉතින් මේ ස්කින් ලයිට්නින් කියලා ප්‍රොඩක්ට් අපිට ඇත්තටම සෙල් කරන්නේ ගොඩක් වෙලාවට අපි ඉන්න ෂේඩ් එකකින්. අපි ඉන්න කලර් එකකින් ඔයගොල්ලෝට ෂේඩ් දෙක තුනක් තව පොඩ්ඩක් අප් වෙලා කලර් එක පොඩ්ඩක් වෙනස් කරලා අප් කරලා පෙන්වන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් තමයි මේ ස්කින් ලයිට්නින් ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඉන්න කලර් එක තව චුට්ටක් ඔයගොල්ලන්ට පාට අවශ්‍යයි කියලා හිතන කට්ටියට ස්කින් ලයිට්නින් ප්‍රොඩක්ට් ගන්න පුළුවන්. ඇත්තටම මේවල දාන්නේ බ්‍රයිට්නින් ප්‍රොඩක්ට් වලට දාන ඉන්ග්‍රීඩියන්ට්ස්ම තමයි ගොඩක් වෙලාවට. ඉතින් මේක ඔයගොල්ලෝ පාවිච්චි කරනකොට ඒකේ දාන ඩෝසේජ් එකට වඩා චුට්ටක් වැඩිපුර දාලා තමයි මෙන්න මේ ප්‍රොඩක්ට්ස් ඇත්තටම මැනුෆැක්චර් කරන්නේ. ඉතින් මේවත් ඔයගොල්ලන්ට අරන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ වගේ ප්‍රොඩක්ට්ස් ගන්නවා නම් මම සජෙස්ට් කරන්නේ අවුරුදු 25ට උඩ තියෙන කට්ටියට මේ වගේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අඩු තියෙන කට්ටිය, ගොඩාක් තරුණ කට්ටිය මේ ප්‍රොඩක්ට්ස් වලට යන්නේ නැතුව සම ආරක්ෂා කරගන්න එක තමයි ගොඩාක්ම හොඳ. ඒ වගේම ඔයගොල්ලෝ ස්කින් මේ වගේ ලයිට්නින් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනකොට අවුවට යන එක, ගොඩක් අවුවට යන එක නවත්තලා ඔයගොල්ලෝ ගොඩාක් වෙලාවට අවුවට විශේෂයෙන් දවල් 12 අවුවට යන්නේ නැතුව ඉන්නේ ගොඩක් හොඳයි. එහෙම නැති වුණොත් ඔයගොල්ලෝ මේ ප්‍රොඩක්ට් එක කොච්චර පාවිච්චි කරත් ඒකෙන් රිසල්ට් එක අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඊළඟ දේ තමයි ස්කින් වයිට්නින් ප්‍රොඩක්ට්. ඉතින් ස්කින් වයිට්නින් ප්‍රොඩක්ට් ගත්තොත් මේක තමයි ගොඩාක් කස්ටමර්ස්ලා හොයන දේ. ස්කින් වයිට්නින් ප්‍රොඩක්ට් එක. ඉතින් ස්කින් වයිට්නින් ප්‍රොඩක්ට් එකකින් ඇත්තටම ගොඩාක් කට්ටියට කරන්නේ අපේ මෙලනින් වල තියෙන පාට අඩු කරගන්න එක තමයි කරන්නේ. සමහර ප්‍රොඩක්ට් මෙලනින් විනාශ කරලා අපිට පාට අරන් දෙනවා. සමහර ප්‍රොඩක්ට් මෙලනින් වල පාට අඩු කරලා අපිට ඒ කලර් එක අරන් දෙනවා. ඉතින් ගොඩක් වෙලාට මෙලනින් විනාශ කරලා ස්කින් එකේ උඩ තියෙන ලේකත් විනාශ කරලා අපිට පාට අරන් දෙන ප්‍රොඩක්ට්ස් තමයි ඇත්තටම බ්ලීචින් ප්‍රොඩක්ට්. මේවා පාවිච්චි කරාම අපිට සයිඩ් ඉෆෙක්ට්ස් ඇති වෙනවා ගොඩක්ම. ඒකට හේතුව මෙලනින් සම්පූර්ණයෙන් අපි විනාශ කරාම මම කිව්වා වගේ අපි අවුවට යද්දී අපිට හිරු වලින් එන ඒ අහිතකර කිරණ වලින් අපේ සම අපිට ආරක්ෂා කරගන්න බැරි වෙනවා. එතකොට අපිට ගොඩාක් වෙලාවට අපි සමේ කාලයක් යද්දී ඩැමේජස් ඇති වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් සමේ මොන හරි ඩැමේජ් එකක් ඇති වුණොත් ඒක රිකවර් වෙන්න ගොඩාක් කාලයක් යනවා. අපි ඩැමේජ් කරගන්න අපිට තප්පරය දෙකක් ඇති. නමුත් ඒක රිකවර් කරගන්න ගියොත් ඔයගලන්ට මාස 6ක් අවුරුද්දක් වගේ කාලයක් යන්න පුළුවන්. ඉතින් මේ වගේ ඩැමේජ් වුණ කට්ටිය මේ සම්බන්ධව දන්නවා. ඉතින් ඒ නිසා බ්ලීචින් ප්‍රොඩක්ට් කියන එක පාවිච්චි නොකරන තරමට හොඳයි. සමහර වෙලාවට ඕගොල්ලෝ දන්නේ නැතුව බ්ලීචින් ප්‍රොඩක්ට් එකක් කියලාම දන්නේ නැතුව ඔයගොල්ලෝ ප්‍රොඩක්ට් එකක් අරන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බ්ලීචින් ප්‍රොඩක්ට් එකක් කියලා විශේෂයෙන් ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඉන්ග්‍රීඩියන්ට්ස් දාලවත් එහෙම කිසිම දෙයක් නැති ඒවා හඳුනගන්නේ කොහොමද කියලා කිව්ව දවසින් දෙකකින් ඔයගොල්ලන්ට රිසල්ට් එකක් පෙන්වනවා නම් අනිවාර්යෙන් ඒක බ්ලීචින් ප්‍රොඩක්ට් එකක්. මොකද සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන නැචරල් එක්ස්ට්‍රැක්ට් ඔය ඇල්ෆා බුටින්, කොජික් ඇසිඩ්, එතකොට මැන්ඩලික් ඇසිඩ් මේ වගේ නැචරල් එක්ස්ට්‍රැක්ට් තියෙනවා. ඉතින් මේවා දැම්මට දවසින් දෙකකින් ඔයගොල්ලන්ට රිසල්ට් පෙන්වන්නේ නැහැ. අඩුම සති දෙකක් නැත්නම් මාසයක් මේ වගේ යන්න පුළුවන් ඔයාලගේ සමේ වෙලා තියෙන ඩැමේජ් එක අනුව ඒකේ එන රිසල්ට් එක ඩිපෙන්ඩ් වෙනවා. එතකොට ඔයගොල්ලන්ට දවසින් දෙකකින් මොකක් හරි රිසල්ට් එකක් හම්බ වෙනවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න ඒකේ ගොඩාක් ලොකු ඩෝසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම ඒකේ බ්ලීචින් අඩංගු වෙන ලොකු සම්භාවිතාවක් තියෙනවා.
ඉතින් ඒ වගේ ප්‍රොඩක්ට්ස් ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් කරුණාකරලා නවත්තන්න. මොකද ඔයගොල්ලන්ට දවසින් දෙකකින් රිසල්ට් එකක් හම්බ වෙන්න පුළුවන්. නමුත් ඒක කෙටි කාලීනව තමයි ඔයගොල්ලන්ට ඒ රිසල්ට් එක ටික කාලයක් යනකොට ඔයගොල්ලන්ගේ තිබ්බ සමට වඩා ලොකු ඩැමේජ් එකක් වෙච්චාමක් තමයි ඔයගොල්ලන්ට උරුම වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒක සනීප කරගන්න ඔයගොල්ලන්ට ඩොක්ටර්ස්ලා ළඟට තව ප්‍රොඩක්ට්ස් වලට වේදම් කරන්න වෙනවා. ඉතින් හැම වෙලාවෙම ඉවසීමෙන් ඔයගොල්ලන්ගේ වයිට්නින් ප්‍රොසෙස් එකට යන්න. සාමාන්‍යයෙන් සම වයිට්නින් කරගන්න නම් ඔයගොල්ලන්ට මාස 3ක වගේ කාලයක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා ප්‍රොඩක්ට් එකකින්. එහෙම නැතුව ඔයගොල්ලෝ අපි කියමු ටැබ්ලට්ස් වලින් යනවා නම් අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් කන්සල්ට් කරන්න. ડોක්ටර් කෙනෙක් කන්සල්ට් කරන්නේ නැතුව කිසිම ටැබ්ලට් එකක් වයිට්නින් වලට බොන්න එපා. මොකද ඒ වල තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් අපිට කියා ගන්නවත් බැරි තරම් සයිඩ් ඉෆෙක්ට් එන්න පුළුවන්. කැන්සර්ස් වලට යන්න පුළුවන්, අක්මාවල ප්‍රශ්න එන්න පුළුවන්, මංකෝගේ යුරින් ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝගේ ප්‍රෙග්නන්සි එකේ ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් දරුවෙක් හම්බෙන්න බලාපොරොත්තු වෙන කාන්තාවක් නම් ඒගොල්ලන්ගේ ප්‍රෙග්නන්සි එකේ වුණත් ලොකු ප්‍රශ්න සංකූලතා ඇති වෙන්න ගොඩක් මේක හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ටැබ්ලට්ස් ගන්නකොට ගොඩක් පරිස්සම් වෙන්න. අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් කන්සල්ට් කරලම ඔයගොල්ලෝ ටැබ්ලට් එකක් ගන්නවා නම් ගන්න. නිකම්ම මාකට් එකේ විකුණන කිසිම ප්‍රොඩක්ට් එකක් ගන්න එපා. ඒ වගේම වයිට්නින් ප්‍රොඩක්ට් ගනිද්දී අනිවාර්යෙන්ම ඒකේ දාලා තියෙන මොන වගේ ඉන්ග්‍රීඩියන්ට්ස්ද කියලා ගන්න කෙනාගෙන් අහලම ඒ ප්‍රොඩක්ට් එක ගන්න. ඒත් එක්කම ඔයගොල්ලෝ වයිට්නින් ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරනවා නම් ඔයගොල්ලෝගේ සමට වයිට්නින් ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරනවා නම් ෆාස්ට් වයිට්නින් කියන ප්‍රොඩක්ට්ස් එහෙම කෙටි කාලීනව පාවිච්චි කරලා ඇත්තටම නවත්තන්න ඕනේ. normal whitening සාමාන්‍යයෙන් අඩු ඩෝසේජ් එකක් දාලා තියෙන whitening product එක නම් ඔයගලන්ට daily දිගටම උනත් පාවිච්චි කරගෙන යන්න පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලෝ fast whitening පාවිච්චි කරනවා නම් මාස 2-3ක් පාවිච්චි කළා ඒක නවත්තලා normal whitening product එකට යන එක තමයි ගොඩක්ම හොඳ. ඒක තමයි whitening product එකක් අපි පාවිච්චි කරාම අපි දැන් එකපාරක් අරන් product එක පාවිච්චි කරාම ජීවිත කාලේ පුරාම මේ පාට තියෙයිද කියලා නෑ. අපි උපතින් ගෙනාපු මේ කලර් එක අපිට ස්ථීරව ඒ කියන්නේ පර්මනන්ට් විදියට අපිට වෙනස් කරගන්න බෑ. ඒ process එක දැනට ලෝකේ කොහෙවත් නැහැ. අපි මොන ක්ලිනිකල් ප්‍රොසීජර් එකට ගියත් ඒ හැම දෙයක්ම කෙටි කාලීනව තමයි අපිට කරගන්න පුළුවන්. අපි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරත් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරනකොට ඇත්තටම මේක ගොඩක් මේ ෂෝට් ටර්ම් ගොඩක් පොඩි කෙටි කාලීනව තමයි තියෙන්නේ. අපි ක්‍රීම් එකක් පාවිච්චි කරොත් ඒක ඇත්තටම දිගටම පාවිච්චි කරන්න ඕනේ. මොකද අපේ ශරීරයේ මෙලනින් කියන්නේ දවස් 30න් 30ට ආය අලුතින් නිෂ්පාදනය වෙන දෙයක්. ඉතින් ඒ අලුතෙන් නිෂ්පාදනය වෙන්න අපේ පාට තමයි අපිට මතුවෙන්නේ. ඉතින් අපි හැමදාම දිගටම අපි ක්‍රීම් එකක් පාවිච්චි කරනවා නම් ඒක පාවිච්චි කරන්න ඕනේ. ඕගොල්ලෝ වෙන අපි කියමු ටැබ්ලට්ස් ඒ ඕනම එකක් ඕගොල්ලෝ දිගටම මේන්ටෙනන්ස් එකට පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එimhe කාලයක් පාවිච්චි කරලා ඒක නතර කරොත් නැවත ඕගොල්ලෝගේ පරණ ස්කින් එක එනවා. ඉතින් මේක අපිට වෙනස් කරන්න බෑ. දැනට එහෙම ක්‍රමයක් කොහෙවත් හොයාගෙන නැහැ. ඉතින් ඒකත් මතක තියාගන්න. මොකද ගොඩක් අයගේ මයින්ඩ් එකේ තියෙන අයිඩියා එකක් තමයි අපි ක්‍රීම් එකක් පාවිච්චි කරොත් අවුරුද්දක් දෙකක් යනකම්ම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කලර් එකේ චේන්ජ් එකක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මට 100% ෂුවර් කරලා කියන්න පුළුවන් එහෙම කිසිම ප්‍රොඩක්ට් එකක් දැනට මාකට් එකේ නැහැ. එහෙම ෆෝමියුලාස් හොයාගෙනත් නැහැ. මෙලනින් කියන්නේ දවස් 30ට නිෂ්පාදනය වෙන දෙයක්. ඉතින් කවුරු හරි කියනවා නම් ඔයගොල්ලෝ එකපාරක් ක්‍රීම් එක පාවිච්චි කරන්න ආයේ කවදාවත් පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා. ඒක තනිකරම බොරුවක්. මොකද ප්‍රොඩක්ට් එකක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දිගට පාවිච්චි කරොත් විතරයි ඒ තියෙන කලර් එක ඔයගොල්ලන්ට මේන්ටේන් කරන්න පුළුවන්. ඉතින් ඒකත් මයින්ඩ් එකේ තියාගෙන ඔයගොල්ලෝ මාකට් එකේ ප්‍රොඩක්ට්ස් ගනිද්දී අනිවාර්යයෙන්ම ඒවත් චෙක් කරලා බලලා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනකොට තව ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනේ තැනක් තමයි දැන් වයිට්නින් ප්‍රොඩක්ට්ස් ගොඩක් වෙලාවට වයිට්නින් ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් වෙලාවට අවුවට ගාගෙන යන්න හොඳ නැහැ. මේක ගොඩක් කට්ටිය වරද්දන තැනක්. ඔයගොල්ලෝ ගන්න ඩේ ක්‍රීම් එක එහෙම නැත්නම් නයිට් ක්‍රීම් එක මේවා එහෙම සමහර කට්ටිය දවල් එළියට යනකොට මේකප් එකට උඩින් ගාලා ඒකට උඩින් මේකප් දාගෙන යනවා. මේකප් එකට යටින් ඔයගොල්ලෝගේ ප්‍රොඩක්ට්ස් දාලා තිබ්බත් අවුවට යනකොට මේ වයිට්නින් ඉන්ග්‍රීඩියන්ට්ස් කියන ඒවා ඒකත් එක්ක රියැක්ට් කරනවා. එතකොට තියෙන සම තවත් කළු වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම වයිට්නින් ප්‍රොඩක්ට් එකක් ඔයගොල්ලෝ රාත්‍රියේට පාවිච්චි කරන්න. උෂ්ණත්වය ගොඩක් අඩුවට තියෙන වෙලාවට පාවිච්චි කරොත් තමයි මේවා සමත් එක්ක හොඳටම රියැක්ෂන් එක දීලා අපි අවශ්‍ය අපි බලාපොරොත්තු වෙන රිසල්ට් එක අපිට ගෙනත් දෙන්නේ. ඒ වගේම වයිට්නින් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න හොඳ නැත්තේ කාටද කියලා මම කියන්නම්. ඉතින් ඕගොල්ලෝ අවුරුදු 55ට උඩ ඉන්න කෙනෙක් නම් ඔයාලා වයිට්නින් ප්‍රොඩක්ට්ස් වගේ දේවල් පාවිච්චි කරන එක ඒ තරම් සමට සුදුසු නැහැ. මොකද සම ගොඩාක් වියපත් වෙලා තියෙන. ඉතින් මේ කාලේ උගුළු සැර ඉන්ග්‍රීඩියන්ට් සමට දුන්නොත් තවත් සම ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඉන්න කට්ටියට නයිසිනමයිඩ්, රෙටිනෝල් වගේ ඒවා පැන්ටිතොනික් ඇසිඩ් තියෙන ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ අරින වයිට්නින් ඒජන්ට්ස් පාවිච්චි කරන එක ඒ තරම් හොඳ නැහැ.
ඒ වගේම ප්‍රෙග්නන්සි ලේඩීස්ලා ඒත් එක්කම කිරි දෙන මව්වරු. ඉතින් මෙයාලත් වයිටනින් ප්‍රොඩක්ට්ස් කියන ඒවා පාවිච්චි කරන්න හොඳ නැහැ. මේකට විශේෂම හේතුව ගොඩක් වයිටනින් ඉන්ග්‍රීඩියන්ට්ස් කියන ඒවා හදලා තියෙන්නේ නැචරල් එක්ස්ට්‍රැක්ට් වලින්. නැචරල් එක්ස්ට්‍රැක්ට් කියන්නේ මේ ස්වභාව ධර්මයේ තියෙන දේවල් වලින්. උග්ගස් වලින්, එතකොට වැනිලා මල් වලින්, මේ වගේ ගොඩක් පළතුරු, ඒ වගේම එළවලු මේ දේවල් වල තියෙන ඒ විටමින්ස් වලින් තමයි මේ නැචරල් එක්ස්ට්‍රැක්ට් හදලා තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ ප්‍රෙග්නන්සි කාලේ මේ වයිටනින් ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ වගේ දේවල් විශේෂයෙන් රෙටිනෝල් පාවිච්චි කරන්නත් හොඳ නැහැ. ඉතින් මේක මේ වගේ දේවල් ඔයගොල්ලෝ පාවිච්චි කරනකොට ප්‍රෙග්නන්සි කාලේ නැත්තම් කිරි දෙන අම්මා කෙනෙක් නම් ඔයා මෙන්න මේ වගේ දේවල් ඒ කාලේදී පාවිච්චි කරනකොට මේවා ශරීරයට ඇතුළත් වුණාම මේවල තියෙන සංඝටක බබාට යන්න ගොඩාක් අවස්ථාවක් තියෙනවා. ඇත්තටම එහෙම වෙනවා. ගොඩක් වෙලාවට ඔය කොජික් ඇසිඩ් වගේ එතකොට ඇල්ෆා බුටින් එහෙම උග්ගස් වල තියෙන ඒ විටමින්ස්ුත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේක ශරීරගත කරගන්නකොට ඒකෙන් යම්කිසි කොටසක් දරුවටත් යනවා බබාටත් යනවා. එහෙම යනකොට කාලයක් යනකොට ඒගොල්ලෝගේ ශරීරේ ෂුගර් හැදෙනවා. ඒ කියන්නේ ඩයබටිස් හැදෙන්න තියෙන ප්‍රතිශතය ගොඩක් වැඩි. ඒ වගේම තමයි මේ වගේ එක ඉන්ග්‍රීඩියන්ට්ස් වල තියෙන ඒ දේවල් අනුව කොලෙස්ටරෝල් ඒ වගේ මේගොල්ලෝගේ හදවතට යම්කිසි ආබාධයක් ඇති වෙන්න මේ වගේ අවස්ථාවන් ගොඩක් තියෙනවා. මේව රිසර්ච් වලිනුත් හොයාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ගොඩක්ම කියන්නේ කිරි දෙන අම්මලා ඒ වගේම ප්‍රෙග්නන්සි කාලේ කිසිම කොස්මටික් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න එපා කියලා. නෙයිල් පොලිෂ් එකක් වුණත් අපි පාවිච්චි කරන්න හොඳ නැහැ. නමුත් දැන් ගොඩාක් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවා මව්වරු. නමුත් වයිටනින් ප්‍රොඩක්ට්ස් අනිත් ඒවාට වඩා වයිටනින් ප්‍රොඩක්ට්ස් වල ලොකු ඔගොල්ලොන්ගේ බබාට වෙන්න පුළුවන් ලොකු ඩැමේජ් එක ඒකෙන් වෙන්න පුළුවන්. ඒ නිසා කරුණාකරලා ඒ වගේ කාලේ පීරියඩ් එකේදී අරක පාවිච්චි කරන්න එපා. ඔගොල්ලන්ට පුළුවන් වයිටනින් ප්‍රොඩක්ට්ස් ඔගොල්ලෝ කිරි දෙන කාලේ ඉවරුනාට පස්සේ ඔගොල්ලෝ බබාට කිරි දීලා ඉවරුනාට පස්සේ ඔගොල්ලන්ට ඒ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මොකද ඒක වැඩිහිටියන්ට පාවිච්චි කරන්න සුදුසු වුණාට පොඩි ළමයින්ට ශරීරගත වෙන්න හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක පළවෙනියෙන් බලන කෙනෙක් නම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් අපිට like එකක් දෙන්න. ඒත් එක්කම අපේ ගොඩක් පාඨමාලාවන් තියෙනවා. ඉතින් මේ පාඨමාලාවන් වලට ඇතුළත් වෙලා කොස්මටික් සම්බන්ධව, කොස්මටික් මැනුෆැක්චර් කරන සම්බන්ධව ලොකු දැනුමක් ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. ඔයගොල්ලන්ටම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. අපි ඒකේ A to Z හැම දැනුමක්ම ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් courses වලට join වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ WhatsApp number එකට message එකක් දාලා ඔයගොල්ලන්ට details අරගන්න පුළුවන්. ඒ වගේම අපේ videos වලට කැමති නම් like එකක් දාන්නත් අමතක කරන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකේ ඔයගොල්ලෝ ලොකු දැනුමක් අරන් ඇති කියලා. ඉතින් ඔයගොල්ලන්ට තියෙන ගැටලු මොන හරි තියෙනවා නම් අපේ comment section එකේ දාන්න අනිවාර්යෙන් මම ඒකට ඔයගොල්ලන්ට පිළිතුරු දෙනවා. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් එක්ක ඔයගොල්ලෝ හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.